අපි හැමතැනම කියන අපිට හැමතැනම ඇහුණ හත්පෙති මල අපිට හම්බුනොත් අපේ ජීවිතේම ගොඩ යනවා කියලා හිතුවට මට නම් විශ්වාසයි මේ හත්පෙති මලේ හත්වෙනි පෙත්ත කැඩෙද්දී අපි ආපහු ප්‍රාර්ථනා කරනවා මේ මල අපිට ආපහු ලැබෙන්න කියලා. ඒ තරමටම අපේ ජීවිතේ ආසාවල් හරි සංකීර්ණයි. හැබැයි අපේ ජීවිත ගමනේ කෙලවර වෙනුවෙන් අපි යන ගමන ඇතුළේදී මේ ගමන දෙපැත්තේ තියෙන පුංචි පුංචි කඩවල ගොඩක් වෙලා නැවතිලා ඉන්න එපා. මොකද මේ කඩ තියෙන්නේ අපේ මහන්සිය නැති කරගන්න මිසක් සදහටම ඊනන දක්ෂ ගායනයට වාදනයට නර්තනයට ඒ වගේ ගොඩාක් දක්ෂතා දාන දක්ෂ ගොඩක් මේ යූත් එකේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න හදලා තිබු එකම ප්ලැට්ෆෝම් එක තමයි අහංකාර හැන්දාව කියන්නේ. ඉතින් අද අහංකාර හැන්දාව මියුසික් වලින් පොරවන දක්ෂ දෙන්නෙක් ඇවිත් ඉන්න. ඉතින් ඒගොල්ලත් එක්ක අපි පටන් ගමු අහංකාර හැන්දාව නේද සතුට. අනිවාර්යයෙන්ම මේ දක්ෂෝ දෙන්නත් එක්ක කතා කරන්න ලේසි. මොකද දෙන්නගේම නම් දෙක පොඩ්ඩක් එක ළඟින් යන්නේ. අපි මුලින් ළඟ ඉන්න එක්කෙනාගෙන් පටන් ගමුකෝ. ළඟ ඉන්න දක්ෂයාගේ නම හෙමාල්. ඊට චුට්ටක් එහා පැත්තෙන් ඉන්නවා ශ්‍රීමාල්. හෙමාල් සහ ශ්‍රීමාල් එක්ක තමයි ඔන්න අද දවසේ අහංකාර හැන්දෑවේ අපි ඔයගොල්ලොත් එක්ක මේ පැය දෙකක වෙලාව ගත කරන්න සූදානම් වෙලා ඉන්නේ. කොහොම වුණත් අර මේ ශ්‍රීමාල් තරහ වෙන්න එපා. අර ළඟ ඉන්න එක්කෙනාගෙන් පටන් ගන්න එක හොඳයිනේ. ඒ නිසා හෙමාල්ගෙන් කතාව පටන් ගන්න. පොඩ්ඩක් අර මේ අමුතු නමක්, පැටලෙන නමක්, වර්ධින නමක්. හැමෝම හිතන් හිට හේමාල් කියලා නෑ. හේමාල් නෙමෙයි නම හෙමාල්. ඉතින් හෙමාල් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? හොඳයි හොඳින් ඉන්නවා අයියේ. මේ දවස්වල මියුසික් වැඩ කටයුතු කරගෙන කැම්පස් එකේ වැඩ කටයුතුත් කරගෙන ඉන්නවා. ෂේප් එකේ ඉන්නවා. ෂේප් එකේ ඉන්නවා. දැන් අද අපි හිමාල අහංකාර හැන්දාවට අරන් ආවේ මියුසික් වලින් හරි ලස්සන ගමනක් යන්නනේ. ඒ වගේම ශ්‍රීමාලුත් ඒ මියුසික් වලින් හරි ලස්සන ගමනක් යන හින්දා තමයි අපි අද අහංකාර හැන්දාවට අරන් ආවේ. ශ්‍රීමාල් මේ දවස්වල කොහොමද වගේ වැඩ කටයුතු මොනවද කරන්නේ? අලුත් වැඩ මොන හරි තියනවද? මේ දවස්වල මම ඒ මියුසික් එක්කම තමයි වැඩ ටික කරගෙන යන්නේ. ඉස්සරහට මගේ ලස්සන කවර්ස් ටිකක් එන්න තියෙනවා. බලමු ඒ ටික ඉස්සරහට ඉතින් ඒ විදිහට රිලීස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉතින් දෙන්නම කොහොම වුණත් මියුසික් වලින් හරි ලස්සන ගමනක් යනවනේ. දැන් මේ අහංකාර හැන්දෑව ඇතුළේ අපි ඕනතරම් මේ සින්දු කියන අය, සින්දු ප්ලේ කරන අය අරන් ඇවිල්ලා කතා කරලා තියෙනවා. හැබැයි මේ හැම දවසකම ගිහනේ තිබ්බනේ විශේෂත්වය. ඒ හැම චරිතයක් ඇතුළේම අපිට ගන්න තිබුණ වෙනම කතාවක්. ඒ නිසා අද මේ දෙන්නගේම අපිට අහන්න තියෙනවා වෙනස් විදිහේ දේවල් ගොඩක්. ඒ වගේම අපි මේ දෙන්නගේම එකම ප්‍රශ්න ඇහුවත් ඒ දෙන්න දෙන්නේ උත්තර දෙකක්. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න මේගොල්ලෝ මොනවාද කියන්නේ මියුසික්ම කරන්න තමයි හිත දුන්නේ. දැන් ඒ මියුසික් වලට ආසිතිච්ච හින්දාද මියුසික් නැත්තම් නැත තව අපි දේවල් තෝරගන්න පුළුවන් වෙනවානේ. මැක්ස් තෝරගන්න පුළුවන්, බයෝ තෝරගන්න පුළුවන්. ඒවා මොකුත් නැතුව මියුසික්ම ඒ ලෙවල්ස් වලට කරනවා කියලා හිතුවේ. කියන්නේ මියුසික් වලින් තමයි මට ඉස්සරහට යන්න පුළුවන් හොඳම විදිහ කියලා මං හිතුවා. ඒ කියන්නේ මගේ රටහඬත් එක්ක එහෙම මියුසික් වලින් ගියොත් මට හොඳයි කියලා හිතුණා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මේ උසස් පෙළට විෂයන් තෝරගනිද්දී අපි ගව් ගානක් ඉස්සරහට හිතනවනේ. දැන් මේක කරාට පස්සේ අපිට මොනවද වෙයිද? මෙතනින් පස්සේ මම ජොබ් එක විදිහට මොනවද තෝරගන්නේ? මේ ජොබ් එකට මට හම්බෙන වැටුප ඇතිද? ඔය වගේ নানা ප්‍රකාර දේවල් අපි ඕක ඇතුලේ හිතනවා. එතකොට දැන් ඔයාට සින්දු කියන්න පුළුවන්, ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන්න පුළුවන්, ඒ දේ හරි. හැබැයි දැන් මියුසික් තෝරගන්නවා කියද්දි ඇත්තටම අර පොඩ්ඩක් සාමාන්‍ය සමාජයේ පොඩි දෙගඩියාවක් තියෙනවා. දැන් මෙයා මෙහෙම මියුසික් කරලා ඇතිද? මෙතනින් එහාට යන්න පුළුවන්ද? කොහොමද කරන්නේ කියලා ඒ වගේ දෙයක් තියෙනවානේ. අම්මගේ තාත්තගේ අදහස උනේ මොකක්ද යා මියුසික් තෝරගනිද්දි? අම්මයි තාත්තයි අයියා කියන කතාවම කිව්වා. ඒත් ඉතින් මං ආස මියුසික් වලටනේ. ඒක හින්දා ඉතින් එයාලා ඒකට මුකුත් බලපෑමක් කරුවේ නැහැ. ඔයා මියුසික් කරන්න කැමති දේ කරන්න කියලා කිව්වා. දැන් හිමාල් විතරද ගෙදර ඉන්නේ? ආට අයලක් කරලා ඉන්නවද? කොහොමද? නෑ මං විතරයි. පළවෙනි කාලේ තනියෙන් ඉන්න කෙනා නේ. ඒ හින්දා ඉතින් ගෙදරිනුත් ගොඩක් පුෂ් කරන්න නැතුවද නේ? හරි. ඉතින් ගියානේ දැන් මං කිව්වනේ මුලිනුත් මේ එකම ප්‍රශ්නේ දෙන්නගෙන් ඇහුවා දෙන්නේ උත්තර දෙකක් කියලා. ඒ නිසා මම හැරෙනවා ශ්‍රීමාල්ගේ පැත්තට. දැන් හේමාල්ට තියෙනවා එයාගේ මියුසික් ගමන පටන් ගත්ත විදිහක්. ශ්‍රීමාලුත් මියුසික් වලින් හරි ලස්සන ගමනක් යනවා. ඉස්සරහට කවර් සොන්ග්ස් කරන්නත් හිතාගෙන ඉන්නේ. මේ දේවල් හරි. හැබැයි හැම දෙයකම ආරම්භයක් ඇතිනේ. ශ්‍රීමාල්ගේ මියුසික් ගමනේ ආරම්භය කොතනද තියෙන්නේ? අනිවාර්යමයි. මමත් හේමල් කිව්වා වගේම ඉස්කෝලේ තමයි මමත් මියුසික් පටන් ගන්නෙ. හරි. ඒ ඉස්කෝලෙන් පටන් ගත්ත ගමන එතකොට මම ඇත්තටම මේ සැක්සෆෝන් ප්ලේ කරේ නැහැ. මම ඒ ඉස්කෝලේ කාලේදී මම ඉස්කෝලේ කාලේ මේ සින්දු කියන්නද පටන් ගත්තේ? නෑ මට සින්දු කියන්න බෑ මට. මට ප්ලේ කරන්න විතරයි පුළුවන්. හරි. මම ඒ කාලේ මට සැක්සෆෝන් එකක් තිබ්බේ නැහැ. ඇත්තටම මම ඉන්නේ කොළඹින් ගොඩක් දුර තිස්ස මහරාම කියන ප්‍රදේශයේ. ඒ අපේ ඉස්කෝලෙත් එතකොට ඒ වගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඒක දැකලවත් තිබ්බේ නැද්ද එහෙම නෑ ඇත්තටම නෑ. දැකලවත් තිබ්බේ නැහැ මම ඒ කාලේ. ඒ කාලේ මම මියුසික් වලට ෆ්ලූට්ස් තමයි. ඒ කියන්නේ බටර් ෆ්ලූට් එකක් තමයි මම ප්ලේ කරේ.
ඒකෙන් තමයි මගේ මියුසික් ගමන පටන් ගන්න. හරි. ඊට පස්සේ මගේ දෙමව්පියෝ ඒක අඳුනගෙන මාව ඒ පැත්තෙන් ඉස්සරහට යන්න කටයුතු කරා ඉතින්. ඒකත් එක්කම ශ්‍රීමා දැන් ඉන්ස්ට්‍රුමන්ට් නම් ගොඩාක් තියෙනවානේ. ඒ ගොඩාක් අතරින් ඇයි මේ සැක්ස්ෆෝන් එක ගාව නැවතුනේ? මම ඇත්තට මේකේ ටෝන් එක ඇහුවට පස්සේ මට ගොඩක් ආස හිතුණා මේක මම කොහොම හරි කවදක හරි ප්ලේ කරනවා කියන ආසාව ඇති වුණා. වුණා. මතකද මුලින්ම සැක්ස්ෆෝන් එක අතට ගත්ත දවස? 2009 විතර වගේ. 2009. ඔව්. හරි. ඉතින් ওই විදිහට තමයි අපේ මේ යාළුවෝ දෙන්නගෙම සංගීතයේ ජීවිතේ පටන් ගන්නෙ. කොහොම වුණත් කතා කරන ගොඩක් දේවල් තිබ්බට අද දවසේ සින්දු අහන්නත් තියෙනවනේ. ඒ නිසා අපි ඕනේ හෙමාල්ගෙන් තමයි වැඩේ පටන් ගන්න හදන්නේ. හෙමාල් ගිටාර් එක තියාගෙන ඉන්නවා. ඒ වගේම එයා ලස්සන සින්දු ගොඩාක් කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හින්දාම අපි ආගේ පළවෙනි සින්දුවට ඕනේ chance එක දෙන්න තමයි හදන්නේ. අපි සින්දුව අහලෙමු. ඊට පස්සේ තව දේවල් කතා කරමු. නුවර වැවේරලි බිඳුනා වාගේම අප පිම බිඳුණු දා මම ලසුවින්තාම කොළඹ රටට මම ගියාට පසුදාම ඔබ හිත අරන් තිබුණා රහසේම ඔබ හිත අරන් තිබුණා රහසේම දලදාවේ පේවාහඬ ඇහෙනකොට මට වාගේ නුඹටත් දුක දැනෙනවද දලදා වීදියේ දෙපසක යනෙන සඳ පෙර අප සැරිසැරූ මතකය හඬනවද නිතේ දැවටුනත් මගේ රුව හැමදාම ඔබ නෑ මගේ හිත තුරුලේ රඳවන්න රැකගත් නිසා මම මගේ පෙම පනසේම දරුවන් ලද නමුත් මගේ සිත ඔබ ගාව දරුවන් ලද නමුත් මගේ සිත ඔබ ගාව දලදාවේ පේවාහඬ ඇහෙනකොට අයියෝ ඔයාගෙන හොර එක්සෑම් එකට ලකුණු අඩු නෑ නෑ මගේ කවදාත් එක්සෑම් එකට ලකුණු අඩු වෙලා නැහැ. මට කිසිම දෙයක් අම්මා තාත්තා බැලලා එහෙමත් නෑ. ඔව් නෑ මං හරි ගෙදර ඉන්න. අපෝ නෑ මං ගෙදර ඉන්න. හොඳම දුව වගේම ඉස්කෝලේ ඉන්න හොඳම ළමයා වගේ. නෑ මෙහෙම සාමාන්‍ය ඕන කෙනෙකුට ජීවිතේ දුක තියෙනවා. දුක නෑ. ගිහානිට දුක නෑ. ඕන කෙනෙක්ට ඇති ගිහානිට නෑ. හංගනවා. මම ඔයා කවනේ මං ගන්නේ. එහෙමත් මේ හරි ලස්සනට සින්දු කියනවනේ. දැන් මෙහෙමයි. දැන් මේ ඔය සින්දු කියන එක ඇත්තරම මේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. අපිට කොච්චර සින්දු කියන්න ආස වුණත් දැන් ගිහානිට වගේ ආ සින්දු කියන්න ආස වුණාට සින්දු කියන්න බෑ. ඒකට අනිවාර්යෙන් අර තියෙනුනේ වාසනාවක් තියෙනුනේ ලැබීමක් තියෙනවා. එතකොට දැන් ඔයාට දෙවියන්ගෙන් තෑග්ගක් හම්බෙලා තියෙනවනේ සින්දු කියන්න පුළුවන් කියලා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඕකෙත් අර වේරියේෂන්ස් තියෙනවනේ. සින්දු කියන්න පුළුවන් වුණා කියලාත් හැමෝටම ඉස්සරහට එන්නත් බෑ. දැන් ඔය සින්දු කියන්න බැරි අයගෙන් ඔයගොල්ලෝ වෙන් වෙලා තියෙනවා සින්දු කියන්න පුළුවන් කියලා. හැබැයි සින්දු කියන්න පුළුවන් අයගෙනුත් ඔයා පොඩ්ඩක් හයිලයිට් වෙන්න ඕනේ මට මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා. එතකොට අර සිංගර් කෙනෙක් විදිහට අපිට කැපිලා පේන්න පුළුවන් වෙන්නේ. එහෙම තැනකට යන්න නම් දැන් හෙමාල් කියන චරිතය අපි හදා ගන්න ඕනනේ. ඔයා මොන වගේ දේවල්ද කරන්න හිතාගෙන ඉන්නේ? මම තමයි මෙයා මට මෙහෙම සින්දු ටිකක් තියෙනවා කියලා මොකක් හරි අයිකන් එකක් හදාගන්න හිතාගෙන ඉතින් කොහොමද ඒ ගමන යන්නේ ඔයා? කොහොමත් අයියේ හැමදෙලේම බලන්නේ වෙනස් දෙයක් කරලා එළියට දෙන්න. දැන් කවර්ස් ටික්ටොක් එකේ කරගෙන යනවා. ඒ යන ගමනේදීත් අර බලන්නේ වෙනස් දෙයක් කරලා ඒ කියන්නේ එක එක විදිහේ සින්දු ප්ලේ කරලා දානවා. ඉතින් කොහොම හරි අර එකම දේ නැතුව වෙනස් දෙයක් කරලා ඉස්සරහට ආදරය කරනවාගේ ඔඩියන්ස් එකට වෙනස් දෙයක් දෙන්න තමයි. වෙනස් දෙයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැමදාම අර එකම දේ නැතුව වෙනස් දෙයක් දෙන්න. ස්ට්‍රීමර් දැන් මේ සැක්සෆෝන් එක කියන්නේ හරි ලස්සන શબ્දයක් තියෙන දෙයක්. හැබැයි මේ ඔයා කතාවේ මුලින් කිව්වනේ ඔයා සැක්සෆෝන් එක ඒ කාලේ දැකලවත් තිබ්බේ නැහැ. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම ජීවිතේ මේ ඔළුවේ කොතන හරි තැනක ඇතිනේ සැක්සෆෝන් එක මුලින්ම දැක්ක දවස සහ ඒ සද්ද ඇහිච්ච තැන. මොකක්ද හිතුනේ එදා? ඒ අවස්ථාවත් අපි කියමු. කොහෙද ඔයා දැක්කේ මුලින්ම සැක්සෆෝන්? මම ඒක තැනකදී මම ප්ලේ කරනවා මට ඇහුණා. ඇහුණට පස්සේ මම ඒ ටෝන් එක මම දන්නේ ඒ ටෝන් එක මාරම ලස්සනයි. ඒක ජීවිතේ පළවෙනි පාට ඔව්. හරි. එදා තමයි මම
ඒ මේක ඇහුනට පස්සේ මම හෙව්ව මොකක්ද ගහන්න කියලා ගිහිල්ලා බැලුවා මම ඇත්තටම. ඒ බැලුවට පස්සේ තමයි මේ මම තීරණය කරේ මම මේකක් ගන්න අරගෙන මම කොහොම හරි මේක ප්ලේ කරනවා. ප්ලේ කරලා ලංකාවේ කොහොම හරි මගේ නමක් හදනවා කියන එක මම එදා හිතාගත්තා. ඉතින් ගිහානින් එදා එහෙම හිතලා සැක්සෆෝන් එකත් අරගෙන සැක්සෆෝන් එකකින් වැඩ දාපු හින්දානේ අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එහෙම ආපු කෙනාගෙන් ඒ සැක්සෆෝන් සද්ද ඇහුවේ නැත්නම් වැඩක් නෑ. අනිවාර්යයෙන්ම අපි හිමාල්ගේ සින්දුවක් ඇහුවා වගේම ඔන්න දැන් ස්ට්‍රීමර්ට තමයි අපි chance එක දෙන්න හදන්නේ. අපි ලස්සන සින්දුවක් අහලා එමු. හරි ගානට තේකෝප්ප ගානක් හදන්න නුවණක්කාර අය ගන්නෙම රත්ති. කතා කරනවා කියන්නේ ඔන්න ඕකරනේ. ඉතින් ওই විදිහට තව ස්වර කතා කරවන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම මේ යාළුවෝ දෙන්නගෙන් අහගන්න ගොඩක් දේවලුත් තියෙනවා. හැබැයි ඊට කලින් පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා එන්නම්. මේ තාරුණ්‍ය ටෙලිවිෂන් ඩයරිය අහංකාර හැන්දාව.
ඒක සතුටුයි මට. ඉඳලා මුලේ තියෙන දෙයක් කිව්ව හින්දාම ගිහාන්ට සතුටු වෙන්න එක්ක බලාගෙන හැම කෙනෙක්ටම ආසාවෙන් අහන් ඉන්නත් එක්ක උනා අපෝ හෙමාල්ට තමයි chance එක දෙන්න හදන්නේ. මොකද අපි තවත් ලස්සන සින්දුවක් හෙමාල්ගේ voice එකෙන් අහලෙමු. දහසක් පැතුම් මහදේ සිරකොට තබා මා පෙම් කළේ සිතින් සුසුමන්දරා මා පෙම් කළ බව තාම නොදනී ඔයා ඇයි ඉන්නේ හොර රාසේ මාරිදවලා දෙන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මාදමා ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසේම වියකී ගියා රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඬවාලා මගේ දැස ඔබගෙන ගියා එන උන්නා නම් ආදරේ ඔබ යන්නේ නෑ මාදමා දෙනුවන් අගට රහසේ කඳුලැල්ලුනා ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කළා මා පෙම් කළ බව තාම නොදනී ඔයා අදටත් සිතින් මා ඔබේ පෙම්වතා දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මාදමා ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසේම වියකී ගියා රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඬවාලා මගේ දැස ඔබගෙන ගියා දැන උන්නා නම් ආදරේ ඔබ යන්නේ නෑ මාදමා උඹ යන්නේ නෑ මාදමා කියද්දි මට හෙමාල පොඩ්ඩක් අමාරුවේ දාන්න හිතුණා. පවුනේ පොඩිනේ. නෑ එහෙම අමාරුවේ දෙමිල්ලක් නෙවෙයි. ඇත්තටම මේ හෙමාල් සින්දු කියද්දි අර ඕන කෙනෙක්ට මේ පැත්ත හැරිලා අහන් ඉන්න හිතනවා වගේ දෙයක් නිකන් මට තේරුණා. මොකද ඒ වොයිස් එකේ තියෙන හරි කාම් ගතියක්, හරි නිවිච්ච ගතියක්, අර නිකන් මහා වේදනාවක් කෙනෙක්ගේ හිතටම ඇදලා දාන්න පුළුවන් විදිහේ තියෙනවා මහා මුතු දක්ෂතාවයක්. හෙමාල් ගෑල්ලම එක්ක සින්දු කියලා තියෙනවා. කියන ගමන් දිනේ නැත්නම්. නෑ ඇත්තටම කිව්වොත් එහෙම නෑ. ඊගෙන වගේ ජීවිතේ කවදාවත් ආදරය කරන ගර්ල් කෙනෙක්ට සින්දුවක් කියලා දීලා නැහැ. දැන් අහන්න නැත කියලා දීලා කියන්නේ ඔයාගේ. මෙහෙමයි නැචරල් කියලා වැරදුනා. දැන් මෙහෙම සින්දු කියන පිරිමි ළමෙක් ඉන්නකොට කියනනේ අනේ මට සින්දුවක් කියලා එවන්නොත් කියලා එහෙම අහනවනේ ගෑල්ලම හරි ආසයි ගෑල්ලම. අහනවද මන් දන්නේ. ඔව් ලස්සන කටහඬවල් තියෙන බොයිස්ලාට හරි ආසයිනේ ගෑල්ලමයි. දැන් ඔයාට එහෙම රික්වෙස්ට් කළා නැද්ද? ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, දැන් ඉන්න කෙනා වෙන්න පුළුවන්. එහෙම රික්වෙස්ට් කළා නැද්ද? ඉඳලා නැති එක තමයි ප්‍රශ්නේ. හරි ඒවල් මෙහෙමයි. දැන් ගෑන් ළමෙක් ඔන්නේ හරි. වට යාළුවෝ ටිකක් ඉන්නවනේ. එතකොට දැන් යාළුවෝ ටික ඇතුලේ දැන් ගෑන් ළමයි ඉන්න පුළුවන්, පිරිමි ළමයි ඉන්න පුළුවන්. දෙගොල්ලොම ඉන්නවනේ. යාළුවෝ සෙට් වුණාට පස්සේ කියලා නැද එහෙම සින්දුවක් කියමු මොකද නෙමෙයි. එහෙම කියලා. ඔයාට chance එක ලැබිච්ච තැන. ඔව්. අයි ලයිව් එකේදී හුඟක් ඉතින් සින්දු ඉල්ලනවා කට්ටිය ඇවිල්ලා කියන්නේ ලංකාවේ හැමතැනින්ම වගේ කට්ටිය එනවා ලයිව් එකට. TikTok live එකේදී. TikTok live එකේදී. හරි. ඒකෙදි තමයි ඉතින් හුඟක් ඉල්ලන සින්දු දෙන්නේ කට්ටිය කැමති සින්දු ඉතින් එයාලා ඉල්ලපුවාම මම ඒක දෙනවා මම අහලා තියෙන එකක් වුණොත් අනිවාර්යෙන් දෙනවා. යාළුවෝ ඉතින් ගෙදර එනවා සින්දු අහන්න මගෙන්. කොහොමවත් හන්දෑවීගෙන එනකොට යාලටත් ෆ්‍රී වුණාම එයාලත් එනවා ඉතින් ගෙදරට සින්දුවක් කියලා එයාලත් මධ්‍ය ආසය මම මේ කවුද කතා කරනකොට හරි අහිංසක වාඩ හරි අහිංසක මුණක් තියෙන හරි අහිංසක විදිහට කතා කරන ඇත්තටම අහිංසකයිද නැත්නම් ප්‍රෝග්‍රෑම් එකට අපින් අහිංසක වගේ වෙන්නවද කොල්ලෝ අහිංසකයි කොහොමද චිට ඉන්නකෝ මෙහෙමයි කියන්නේ ඉන්න නෙමෙයි මට පොඩි වැඩක් තියෙනවා මොකද්ද ඒ තරහින් ඉන්නේ අහිංසකයිද කියලා අහන්න හදනකොට හැම කොල්ලම අහිංසකයිද ශ්‍රීමාන්
මේ මට ඔයාගෙන් ඇත්තටම තියෙනවා ලස්සන ප්‍රශ්නයක් අහන්න. මට මේ ගොඩක් කලින් ඉඳන් මේ ප්‍රශ්නේ මගේ ඔළුවේ තියෙනවා. මොකද මේ සැක්සෆෝන් එක කියන්නේ අර සින්දු මවන ඉන්ස්ට්‍රුමන්ට් එකක් කිව්වොත් හරිනේ. මොකද දැන් හිමාල්ගේ අතේ තියෙන ගිටාර් එකෙන් අපිට ඒ සින්දුවක වචන ඒ විදිහටම ගහන්න බෑනේ. හැබැයි සැක්සෆෝන් එකෙන් ඒ සින්දුව තමයි එළියට එන්නේ. මොකද සින්දුවේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක නෙමෙයි. එතකොට දැන් ඔය නොටේෂන්ස් බලද්දී සැක්සෆෝන් එකේ නොටේෂන්ස් ගහන එක අමාරුයිද අනිත් ඉන්ස්ට්‍රුමන්ට් එකකට වඩා? මොකද සින්දුවමනේ එළියට දෙන්නේ. මේමයි මේකෙත් අර කීබෝඩ් එකේ විදිහට ඔක්කොම නොටේෂන්ස් නෝට්ස් තියෙනවා මේකෙත්. ඒක ලේසි කියන්නත් බෑ අමාරු කියන්නත් බෑ. ඒක එක්කෙනාගෙන් එක්කෙනාට ඒක වෙනස් වෙනවා. තමන් අල්ලගන්න විදිය අනුව තමයි ඒක මේ සාමාන්‍යයෙන් ගත්තොත් ඔක ලේසි ඉන්ස්ට්‍රුමන්ට් එකක් අනිත් නෙමෙයි. ඉන්ස්ට්‍රුමන්ට් වලට වඩා ටිකක් අමාරුයි. ටිකක් අමාරුයි මේක අනිත් ඉන්ස්ට්‍රුමන්ට් වලට වඩා. තමන්ගේ උනන්දුව මත ඉතින් ඒක තමන්ට ලේසි කරගන්න පුළුවන්. يعني පුරුදුනොත් පුළුවන්. පුළුවන්. සහ දැන් ඕකේ මේ දැන් අර අපිට සාමාන්‍යයෙන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපි යූස් කරන්නේ සින්දුවකට බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩි වේරියේෂන්ස් ටිකක් දෙනනේ. සැක්සෆෝන් එක එහෙම යූස් කරන්නේ නැද්ද? යස් කරනවා ඒ විදිහට අපි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වලට යූස් කරනවා. ගොඩක් දුරට අපි ඉතින් සෝලෝ ප්ලේ කරන්න තමයි මේක ගොඩක් දුරට යූස් කරන්නේ. ඒකත් එක්කම ශ්‍රීමා දැන් චූටි කාලේ මියුසික් වලට ආස වුණා සැක්සෆෝන් එක නාද හොනට පස්සේ ඒකටත් ආස වුණානේ. හැබැයි දවල් ලොකු වෙනකොටත් මියුසික් වලින්ම තමයි ඉස්සරහට යන්නේ. ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද චූටි කාලේ දැක්ක හිණෙම පස්සේ යන්න? මෙහෙමයි මම මට දැනිච්ච දේ මට දෙයක් කරන්න පුළුවන් මියුසික් වලින් කියන එක තමයි මට තේරුනේ. එතකොට මම ඒ කාලේ ඉඳලා හිතාගත්තා කවදක හරි මගේ ජොබ් එකත් මියුසික් වලින්ම කරගෙන යනවා කියන එක තමයි මම හිතාගත්තේ. මම වෙන දෙයකට try කරේ නැහැ. බය හිතුවේ නැද්ද මියුසික් වලින්ම ජොබ් එක කරගෙන යනකොට මේ සමාජ කතාබහට ලක් වෙනවනේ මියුසික් කරලා අපිට සෙටල් වෙන්න බෑ. සල්ලි ගොඩක් හම්බ කරන්න බෑ. අපි ජොබ් එකක් කරන්නේ ගොඩක් සල්ලි හම්බ කරන්නනේ. ඔයාට එතකොට බයක් හිතුවේ නැද්ද මම මියුසික් තෝරගත්තොත් මට පුළුවන් වේද ඉස්සරහට යන්න මගේ ෆැමිලි එක මගේ පවුල ඒවා බර බැලන්ස් කරගන්න සල්ලි හම්බ කරගන්න පුළුවන් ඒ කියලා හිතුණාද? මෙහෙමයි මට ඇත්තටම මේ මියුසික් එක්ක යනකොට මගේ ෆැමිලි එකෙන් මට ගොඩාක් සපෝට් එකක් හම්බ වුණා. බෑ කියලා දෙයක් නැහැ නේ. ඉතින් අපිට ඕනම දෙයක් කරන්න ගියොත් ඉතින් ඒක අපිට හැම ජොබ් එකේම මොකක් හරි බාධාවක් එනවා. ඒ කියන්නේ තියෙනවා අපිට ඒකට මේ රිස්කි පැත්තක් තියෙනවා. ඒ රිස්කි දෙයට අත ගහලා කොහොම හරි ඉතින් ඒ දේ කරගෙන යන්න ඕනේ. ඒක හින්දා මම ආසාවෙන් හිටියේ මට ලැබිලා තියෙන ඇත්තටම මේ එන්ජොයි කරලා කරන්න පුළුවන් ජොබ් එකක් මේක. මට මං ඉඳලා එතකොට තව කෙනෙක් සතුටු කරන්න පුළුවන් ජොබ් එකක්. ඒක හින්දා මම ඒකම කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. තමන්ගේ සතුට වෙනුනේ අපි හැම දෙයක්ම කරන්නේ කොච්චර දේවල් තිබ්බත් වැඩක් නැහැ නේ අපිට සතුට නැත්තම්. ඒ නිසාම තමන්ගේම සතුට හොයන යාළුවෝ ටිකක් ඉන්නවා අපේ TikTok platform එක ඇතුළේ. ඒ නිසා අපි ඒගොල්ලන්ට ඉක්මනට ඉඩ දීලා එමු. Under
හරි ඉතින් ඔන්න ලස්සන ටික්ටොක් වීඩියෝස් ටිකකින් පස්සේ ආපහු ඉතින් අහංකාර හැන්දෑව පැත්තට ආපු එකේ හිමාලගේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හිමල් ඔයා ගෙවල් කොහෙද? මම කුලියාපිටියයි. කුලියාපිටිය. එතකොට කුලියාපිටියේ ඉඳන් කොළඹ ඇවිල්ලා යුනිවර්සිටි එකේ වැඩ කරන ගමන් ඔයාගේ මියුසික් වැඩ ටිකත් ඔයා ඉස්සරහට කරගෙන යනවනේ. එතකොට මේ දුර ඇත්තටම වань ප්‍රශ්නයක් වුණාද ඔයාගේ මේ වැඩ කටයුතු කරගන්න? කොහොම හරි ඔක්කොම බැලන්ස් කරගෙන කරන්න තමයි ඉතින් මහන්සි වෙන්නේ හැමදාම. කොහොම හරි කැම්පස් එකේ ඉඳලා ඇවිල්ලා දවස් දෙකක් ඇර දවසක්වත් ටික්ටොක් එකේ ලයිව් එකක් දාලා අර ඉතින් කලින් තිබිච්ච කියන්නේ කට්ටිය කඩා ගන්න නැතුව ඒ විදිහට කරගෙන යන්න තමයි ඉතින් මේ කොහොම හරි උත්සාහ කරන්නේ. කොහොම හරි කරනවා. බාධකාවක් කවුරක් නැහැ. බාධක ජය ගන්න කොල්ලෙක්. කුලියාපිටියේ. දැන් මේ ඔයා ඇත්තරම දැන් මියුසික් තෝරගෙන වැඩ ඉස්සරහට කරගෙන යනවනේ. අර ගිහ අනිත් අකෝ වගේ මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ කොහොම වුණත්. හැබැයි දැන් ওই ප්‍රශ්නේ අපි ගොඩක් වෙලාවට දකින්නේ මේ ලංකාව ඇතුලේ විතරයිනේ. මොකද ඔය මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ මුළු ලෝකෙ ඇතුළෙම ගත්තට පස්සේ ලොකු පරාසයක තියෙන දෙයක්. එතකොට වෙන රටවල එහෙම වෙලා ලංකාව මෙහෙම වෙලා තියෙන්නේ නැහැ. ඒකට නම් උත්තරයක් ඉතින් මටත් තාම හොයන ගමන් ඉන්නේ. තාම ඔය දවල් දැන් දුකක්වත් නැද්ද මේ ලංකාවේ මේ මියුසික් කරනද මම වෙන රටක් කරා නම් ඊට වඩා තැනකට ගිහිල්ලා කියලා එහෙම හිතලා නැද්ද? මියුසික් පැත්තෙන් ගත්තොත් නම් ඉතින් ලංකාවේ අනිත් රටවලට වැඩිය මේ අපි හිතන පතන විදිය වෙනස් කට්ටිය. ඒ වුණාට මං සතුටු වෙනවා මේ වගේ රටක ඉපදෙන්න ලැබිච්ච එක ගැන. අනිවාර්යෙන්. කොච්චර වුණත් තව දේවල් ගොඩක් තියෙනවා. අනිවාර්යෙන්. හරි. ඉතින් එහෙනම් අපි අද කතාව අඩු කරලා සංගීතයටම තමයි තැන දෙන්න හදන. අපි TikTok වීඩියෝස් බලුවා. හිමාල්ගේ සින්දු ඇහුවා. අපි ශ්‍රීමාල්ගේ සින්දු ඇහුවා. ඒ හැමදේම හරි. ආපහු වුණ අපි ශ්‍රීමාල්ගේ පැත්තට තමයි යන්න හදන්නේ. මොකද සැක්සෆෝන් එක ඇතුලේ හැදෙනවනේ 아무තු රහක්. ඒ රහ අපි විඳින්න තමයි ඔන්න ආපහු රෙඩි වෙලා ඉන්නේ. අපි ශ්‍රීමාල්ගේ සැක්සෆෝන් එකේ තවත් ලස්සන සින්දුවක් අහලා
සංගීතය කියන්නේ ඉතින් මහා සාගරයක් වගේනේ. මේ සාගරෙ ඉතින් කොච්චර කිමිදුනත් අපිට අලුත් දේවල් හැමතැනින්ම හම්බෙනවා. ඉතින් මේ සාගරෙ තුළ තව කිමිදෙන්න ගොඩාක් තැන් තියෙනවා. ඒකට කලින් අපි පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා එන්නම්. මේ තාරුණ්‍ය ටෙලිවිෂන් ඩයරිය අහංකාර හැන්දාව. බ්‍රේකින් පස්සේ උන්න ආපහු එනවා අහංකාර හැන්දෑව පැත්තට. හෙමල්. කමන්නේ නේ මම කතා හෙමල්. හෙමල් එක තමයි. මොකද කියන්නේ තරහ ගිහිල්ලා ඉන්නේ. හෙමල් මේ සින්දුවක් කියනවා ඊළඟ පාර මේ ගිහාරගේ මේ තරහ නැති වෙලා දුක තුනී වෙලා. හෙමල් මන් තරහකින් ඉන්නේ කියලා ඇත්ත කියන්නේ. ඕනේ. ඇත්තට ඉන්නවා සතිරේ හෙමල්. නෑ නේද? ඒතරක් තරහ. නෑ කියන්න ඕනේ නෑනේ. ඒතරක් තරහයි. මොකද්ද? ඒච්චරම තරහින් ඉන්නේ මොකද ප්‍රශ්නයක් වුණා. කිස්සදානේ. ප්‍රශ්න අපි කතා කරමු. නැවත් එක කතා කරන්න. අපි මේ දෙන්නත් එකම කතා කරගෙන නතර හරි හරි. දැන් නවත්තලා හෙමාගෙන් අහන්න අපේ තුවාලේ හින්දාද පොඩ්ඩක් අර තරහින් ඉන්නේ. හරි කමන්නේ. හෙමල් දැන් මේ අර දුර ප්‍රශ්නෙත් එක්ක මම ආපහු තව තැනකට එනවා. දැන් කොලියා පිටින් ඉඳන් කොළඹ ඇවිල්ලා දැන් යුනිවර්සිටි එකේ වැඩ කරන ගමන් ඇත්තටම මේ අර හැමදාම ගෙදර යන්නේ එහෙම දෙයක් කරන්න බෑනේ. එතකොට එක්ක බෝඩින්ම කාරේ හොස්ටල් එකේ හරි එහෙමනේ නවතින්න වෙන්නේ. එතකොට දැන් ඔය අම්මා තාත්තා නැහැනේ. තමන්ගේ ගාව තමන්ගේ වැඩ ටික කරගන්න කෑම කණ එකේ ඉඳලා රෙදි හොදන තැන ඉඳලා සේරම තමන් තමයි කරගන්න ඕන. එතකොට නිකන් අර හිතට කවදාවත් එහෙම හිතිලා නැද්ද මේ අනිත් ළමයින්ට මම ගෙදර ගියාට පස්සේ මට කෑම ටික හදලා දෙන්න අම්මා තාත්තා ඉන්නවා මගේ වැඩ ටික කරන්න කෙනෙක් ඉන්නවා. හැබැයි ඒගොල්ලොන්ට එහෙම සපෝට් එකක් තියෙනවා. හැබැයි මට මේ දුර ප්‍රශ්නෙත් එක්ක මට තව ප්‍රශ්නක් තියෙනවා. දැන් මං එතන ඉඳලා මගේ ජීවිතේ හදා ගන්න ඕන. ඒතොර ඔය හොස්ටල් වල බෝඩින් වල ජීවිතේ හරි වෙනස්නේ. හරි අමාරුයිනේ ඇත්තරම. ඒ කට්ටත් ආගෙන ඉස්සරහට යද්දි හිතිලා නැද්ද මේ ඇයි මෙහෙම උනේ අපරාධනේ කියලා? ගෙදර මතක් වෙනවා කොහොමත් ඉතින් ඒ කියන්නේ අයි මම සතියකට සැරයක් කොහොමත් ගෙදර යනවා සමුද පාන්දර එන්නේ කොළඹ ආයි සිකුරාදා හැන්දෑවට ගෙදර යනවා සතියකට සැරයක් කොහොමත් තාත්තත් මං ඒ කියන්නේ මගේ කැම්පස් එක ළඟම තමයි ඉන්නේ ඒක හින්දා මට ඉතින් කියන්නේ තාත්තා හම්බෙනවා කොහොමද දවසක් කර දවසක් වගේ කැම්පස් එක ගාවට එනවා අම්මා ඉතින් මතක් වෙනවා තාත්තා දිගටම එනවද හැමදාම දවසක් කර දවසක් ඔයාව හම්බෙන්නේ? එයාට ඉඩක් තියෙන වෙලාවට කොහොමත් එනවා ළඟම ඉන්නේ කොහොමත් වැඩක් තිබුණොත් ඉතින් එන්න වෙන්නේ නැහැ නිදහස් වෙලාවට ඇවිල්ලා යන්න එනවා හැන්දෑවට අම්මා මතක් වෙනවා ඉතින් අම්මා බලන්න වෙන සතියකට සැර යන්නේ සතියකට සැර යන්නේ ගෙදර යන්නේ සමහර එක්සෑම් කාලේට එහෙමත් යන්න නැති වෙයි. ඔව් එක්සෑම් කාලේට කොහොමද ඉතින් සති දෙකක් තුනක් ඉන්න වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඉතින් පොඩි දුකකුත් තියෙනවා. අර හරි අහිංසකනේ. හරි ඒකට මම කිව්වේ අපු ගම් හරි අහිංසකද සතිර දිහා බලලා හිමාල දිහා බලනකොට අහසයි පොළොවයි වගේ. සතිරගේ අහිංසකම පේන්නේ නෑ මම හරි නිවිච්ච විදිහට කතා කරා. අර මෙහෙමනේ කියන්නේ අර කියන්නේ කුලියා පිටියනේ මේ කුලියා පිටිය හැමෝම එහෙමද? නෑ හිමාලයමයි. කොල්ල ලැජ්ජ වෙලා ඉන්න ගියානේ මොකක්ද අනේ. එහෙම නෙමෙයි අර සාමාන්‍ය අර මේ මිනිස්සෙක් කියලා පිට කවරෙන් දේවල් මනින්න බෑ. දැන් මගේ මෙහෙම දැක්කට අහිංසක පිට කවරෙන් ඔයාගේ දේවල් බලන්න සතිර මට මේ ජීවිතේ පළවෙනි වතාවට අද හම්බුනේ නෑනේ. අවුරුදු දෙකමාරක් විතර ආශ්‍රය කළානේ. ඒ අහිංසක නැද්ද නිකන්? අපෝ නෑ. හිමාල එක බලනකොට ආහිමයි. හැබැයි අද අහංකාර හැන්දෑව බලාගෙන ඉන්නවා ඔයාට හොඳටම තේරෙනවනේ ගිහානේ කොච්චර තරහින් දින්නේ අර පුපුරනේ ලාව නිකන් උඩින් පැන තියෙන්නේ. හරි. කමන්නේ. ශ්‍රීමාල්. දැන් හේමාලුත් පොඩ්ඩක් අර ගෙදර පැත්තට ගිහින් හින්දා මම ඔයා පොඩ්ඩක් අතීතයට ඇදලා ගන්නවා. කමක් නැහැනේ. දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා ඉන්නේ. දැන් ඔය කෝපරේට් වර්ල්ඩ් එකේ වැඩ කරගෙන සමාජෙත් එක්ක ගැටිලා තරංගකාරීත්වයත් එක්ක ඉස්සරහට යනකොට අර අපි ඒ කාලේ කිව්වට මේ ඉස්කෝලේ කාලේ හරි වදයක් අනේ මේක ඉස්කෝලේ යන්න බෑ මේක එපා වෙනවා කිව්වට දැන් තේරෙන්නේ ඉස්කෝලේ කාලේ තමයි හොඳම කාලේ කියලා. එතකොට ශ්‍රීමාල්ටත් ඇතින අර ඉස්කෝලේ කාලෙත් හොඳම කාලයක් හොඳට මතක කාලයක් ආසාවෙන් ඉස්කෝලේ කාලයක් එහෙම ඇතිනේ. අපි ඉස්කෝලේ ගැන චුට්ටක් මතක් කරොත්. මම මුලින්ම කිව්වා වගේ මම මේ කොළඹින් ටිකක් දුර තිස්ස මහරාම ප්‍රදේශයේ දෙබරාව ජාතික පාසලේ තමයි මම අධ්‍යාපනය හදාරන්නේ. එතනින් මම මියුසික් ජීවිතේ පටන් ගන්නවා. පටන් අරගෙන මගේ සුන්දරම කාලේ තමයි මම 10 වසර 11 වසරේදී වගේ අපි ටීම් එකක් හිටියා. ඒ ටීම් එකත් එක්කම අපි සමස්ත ලංකා දක්වා ඒ ආවා අපි ඒ සංගීත කණ්ඩායම. හරි. එතනින් තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ මම ආසයකේ දර තෝරාගත්ත විදිය ගැන පොඩ්ඩක් අහන්න. මොකද ඔය ඒ දුෂ්කර පළාත්වල ඉස්කෝල වලින් අර ළමයි ඇත්තටම ආසයි නේ ඔය තරඟ වලට ඉන්න. සමහර විට තරංකාරීත්වයක් තියෙන නැති සමහර විට ළමයි දන්නේ නැතුව මොකක්ද කියලා. කොහොමද ඒක සිද්ධ වුනේ තෝරා ගැනීම?
අපි 15ක විතරගේ ටීම් එකක් හිටියා. ඒක ඔයගොල්ලෝම හදාගත්තද නැත්නම් ටීචර් තෝරගත්තද ළමයි? ටීචර් තෝරගත්ත ටීම් එකක් තමයි හිටියේ. ඒ 15 එකටමයි හිටියේ. ඒ කියන්නේ 19 වසර 10 වසර 11 වසර වගේ එහෙම විවිධ මේ වලින් අපිට තිබ්බේ ඊස්ටර්න් බෑන්ඩ් එකක් තිබ්බේ. ඒක වෙස්ටර්න් බඩු අපිට තිබ්බෙම නැහැ. ඉන්ස්ට්‍රුමන්ට් මොකුත් තිබ්බේ නැහැ. අපි ඒව මේ උපයෝගී කරගෙන මුලින්ම අපි කලාව තරඟ වලට යනවා. කලාව වලින් ෆස්ට් ප්ලේස් අරගෙන පළාත් වලට එනවා. එහෙම ඇවිල්ලා සමස්ත ලංකාව වෙනකන් ඇවිල්ලා අපිට සමස්ත ලංකාව 4 වෙනි ස්ථාන තමයි හම්බ වෙන්නේ. එතන ඒ කාලේ තමයි ඇත්තටම සුන්දර කාල ජීවිතේ. දැන් ඊතරතරත් වෙනසක් අනිවාර්යෙන් තියෙන නේද? දැන් කලාප තරඟ වලට ගියාට පස්සේ එක හා සමාන ස්කූල් ටිකක් හම්බෙන්නේ නැහැ. ඔව්. එතනින් පස්සේ පළාත් වලට කියලා සමස්ත ලංකාව දක්වා ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට වෙනස තේරෙන්නේ නැතිනේ. පාසල් වල ඔයගොල්ලන්ට තියෙන පහසුකම් සහ අනිත් පාසල් වල තියෙන පහසුකම්. ඒතරණ නියන් අර නියන් ප්‍රශ්නාර්ථයක් හිතුන්නේ නැද්ද? දැන් මේගොල්ලොන්ට මෙහෙම දේවල් තිබිලා ඒගොල්ලෝ ඉස්සරහට යනවා, අපිට මෙහෙම දේවල් තියෙද්දි තමයි අපි මේ දේවල් කරගන්නේ. ඒ වෙනස හරි අපරාධ කියලා එහෙම හිතුන්නේ නැද්ද ඒක? ඇත්තටම මේ ඒ අපි තරඟින් පස්සේ අපිට ගොඩක් දුක හිතුන අවස්ථා තිබුණා. සමහරට ඒ පහසුකම් තිබ්බන එක වෙන්නත් තිබ්බනේ. අනිවාර්යයෙන්ම. හරි. කොහොම වුණත් ඉතින් අර සමහර වෙලාවට කියනෝනේ ජීවිතේ සමහර තැන් අර හරි අසාධාරණයි කියලා ඒකට උත්තර හොයන්නත් හරි අමාරුයි. කොහොම වුණත් ඒ අසාධාරණ කන් ටික මැඩගෙන ඉස්සරහට යනවා නම් අන්න එතරනේ ජීවිතේ දිරනවා කියන්නේ. ඒ නිසාම ඒ වගේ ලස්සන ගමනක් ඉතින් ස්ට්‍රීම් මාල් යන ගමන් ඉද්දී අපි යාට තව chance එකක් දුන්නේ නැත්නම් වැඩක් නැහැනේ. ඒ නිසාම අපි වෙන ස්ට්‍රීම් මාල්ගේ සැක්සෆෝන් එකට අපහු chance එක දෙන්න තමයි හදන්නේ. අපි තවත් ලස්සන සින්දුවක් අහලා යමු. අය පොඩි දෙයක් කියන්නම්. ඔව්. මේක මගේ අම්මා ඇත්තටම හින්දි සින්දු වලට ගොඩක් ආසයි. හරි. මේක හින්දි සිංහල දෙකම තියෙනවා මේ සින්දුවේ. එයා වෙනුවෙන් තමයි මේ ගීතය. හරි. ඉතින් අපි ස්ට්‍රීම් මාල්ගේ අම්මා වෙනුවෙන් අපි හැම කෙනෙක්ම වෙනුවෙන් සින්දුව අහලා යමු.
තමම මහන්සියෙන් ලබාගත දේවල් වලින් ඉස්සරහට යද්දී අර එන සතුට ගැන අමුතුවෙන් කියන දෙයක් නෑනේ ගහරනේ. මේක මම කරපු දෙයක්, මගේ නිර්මාණයක් සහ මම අමාරුවෙන් හම්බ කරගත් දේවල් කියලා කොහොම වුණත් සතුටක් කියන නරේ කතාවටත් කියනවනේ. තමන්ගේ දෙමාපියන්ගේ සල්ලි වලින් කොච්චර ලොකු කාර් පැද්දත් වැඩක් නැහැ. අර තමන්ගේ සල්ලි වලින් ෆුට් බයිසිකලයක් අරන් පදින එකේ තියෙනවා කියලා අමුතු සතුටක්. ඉතින් ඒ වගේ තමන්ගේම ගමනක් ඉස්සරහට යද්දී අනිවාර්යෙන්ම ශ්‍රීමාල්ට වගේම හිමාල්ටත් දෙන්නටම ඒ සතුට එක විදිහට ඇති. හැබැයි ශ්‍රීමාල්ගේ මට තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් අහන්න. දැන් මේ අපේ ජීවිතේ ඉස්සරහට යද්දී අපිට ටැලන්ට් එකක් තියෙන එක හරි. හැබැයි ඒ ටැලන්ට් එක තිබ්බා කියලාම අපිට ඉස්සරහට යන්න අමාරු වෙන්නේ. සමහර තැනකදී අපිට වාසනාව තියෙන්නත් ඕන. සමහර තැනකදී අපිට උදව් කරන පිරිසක් ඉන්නත් ඕන. ශ්‍රීමාගේ ජීවිතේ කවුද ඒ වගේ උදව් කරපු පිරිස හිටියේ? මුලින්ම මගේ ෆැමිලි එක මතක් කරන්න ඕනේ. මගේ අම්මා තාත්තා නම් දැන්ට නැහැ. තාත්තා නැති වෙලා මගේ අම්මා ඊට පස්සේ අයියා අක්කා මල්ලි මගේ බිරිඳ ඒ හැමෝම මට මේ ගමනේදී ගොඩක් උදව් කරනවා. තව විශේෂයෙන් මට උදව් කරනවා මගේ මේ සෝෂල් මීඩියා පැත්ත හැන්ඩල් කරනවා උදිත මල්ලි. උදිත මල්ලි හින්දා තමයි ඔයගොල්ලෝ මේ සෝෂල් මීඩියා තුල මාව මේ විදිහට දකින්න. එයා තමයි මගේ ඔක්කොම මේ කියන්නේ මියුසික් එඩිටින් වැඩ කරන්නේ, වීඩියෝ එඩිටින් වැඩ, එතකොට YouTube එකට TikTok එකට හැමදේම මේවා කරන්නේ එයා. එයාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම මම චූටි දෙයක් කියන්නම්. ඔව්. මම අර මුලින් කිව්වා වගේ මට සැක්සෆෝන් එකක් තිබ්බේ නැහැ ඒ දවස්වල. මට හම්බ වෙච්ච සැක්සෆෝන් එක කියන්නේ මට යාළුවෙක්ගෙන් හම්බෙච්ච සැක්සෆෝන් එක 2009 දී ඒක කාලයක් යනකොට මේ කියන්නේ අර පරණ සැක්ස් එකක් ඒක වදින්න නැති ගන්න බැරි වෙනවා. ඒක එහෙම එකක් තිබ්බේ මට. එතකොට ඒ කාලෙදි මට මේ සැක්සෆෝන් ආසාව තිබ්බට ඒ චුට්ටක් අර එපා වෙන ගතියක් තිබ්බ. මොකද අර ප්ලේ කරගන්න අමාරු එකත් එක්ක. 2012 දී විතර මගේ අක්කා එයා රට හිටියේ. එතකොට එයා මට මේ සැක්සෆෝන් එක අරන් දෙනවා මේක. එයාට thank you. ඊට පස්සේ මගේ මල්ලි තමා සෝෂල් මීඩියා පැත්තට මාව යොමු කරන්නේ. ඔව්. ඉතින් ඔය පිරිසත් එක්ක තමයි මේ වැඩේ කරගෙන ඉස්සරහට එන්නේ නේ. කොහොම වුණත් ඉතින් අපිට ගමනක් යන තනියෙන් යනවට වඩා ලොකු පිරිසක් ඉන්නවනම් ලේසි කියලා සමහර වෙලාවට හිතෙනවනේ. ඉතින් අපේ TikTok ඇතුළත ඒ වගේ යාළුවෝ ඉන්න සමහර විට ඒගොල්ලෝ තනියෙන් ගමන යනවා. ඉතින් සමහර විට තවත් පිරිසක් එක්ක යනවා. ඉතින් කොහොම වුණත් ඒගොල්ලෝ හැම කෙනෙක්ම දඟලන්නේ තමන්ගේ දක්ෂතාවලින් ඉස්සරහට යනනේ. ඒ නිසාම අපි ඒගොල්ලන්ට තව ඉඩක් දීලා සඳමුාවී යන වෙලාවේ ඔබෙරුව ගැන සිත හදහන්න මින් රැයෝගෙ වෙන්නේ තරු පහන් වී දැල්නුනාවේ ඔබ නිල් නැති යුග තරු පොකුරු පරදවාදිලෙන්නේ මට හිතාගන්න බැරි ඔබේ ආදරේ තරාගන්න බෑ ඔබේ සිතෙන් වෙනස් වී අයිද ඔබේ මේ ආදරේ රිංග සුමන ලබන රුවැති නෙතුරවටන යුවැති ප්‍රේමණීයයි ඔබගේ සේයා විකසිතන ලබන මුවැති හදක කියන හැඩැති සෝබනීයයි ඔබගේ මායා මිහිරවී මගේ ඔබ මගේ සඳරානි මනලෝලී ප්‍රේමී රසවන්ති පෙම්වන්ති සුකුමාලී මගේ ඔබ මගේ මනහරි රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හදපුදමී ලස්සන TikTok වීඩියෝස් ටිකකුත් බලලා ආවට තව කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි ගොඩක් මහන්සියටලත් එන්න ඕනේ. ඒ නිසාම පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා එන්නම්. අපි ඉක්මනට යනවා මේ තරුණේ ටෙලිවිෂන් ඩයරිය අහංකාර හැන්දාව. සරන්න ප්‍රේම සාගරේ පාරකීව තාරකාව කොහෙද හැංගුනේ ශීර සාගරෙන් ගෙනාපු තාරකාවියේ කවුද පෙම් කළේ ඔයාට කවුද පෙම් කළේ කාලය පියඹලා ගියත් නේගෙන් හිතුවටත් වඩා ඔය දැස ලස්සනයි ඉස්සර තිබුණටත් වඩා
වඩා මට බැරි වුණාට මුණ ගැහෙන්න කාලෙකින් ඔයා මම ආදරේ කළා ඔයාට ලෝකෙටත් වඩා සසර පුරුදු මතු වුණාට පුංචි සන්දියේ පහුවෙලානේ ආල මල් පොට්ටු පීදුනේ හමු වුණාට නෑනේ පෙම් කරන්න ලං උනේ ඉඟි කලාට බැස නෑනේ දැත එක්මුනේ කාලය පියඹලා ගියත් මේගෙන් ඉතුවටත් වඩා ඔය දැස ලස්සනයි ඉස්සර තිබුණටත් වඩා මට බැරි වුණාට මුණ ගැහෙන්න කාලෙකින් ඔයා මම ආදරේ කළා ඔයාට ලෝකෙටත් වඩා කියන්න දවසක් ඒද කියන්නේ කොහොමද මම එක පාට බැල ඉවරචව එහෙම කියන්න කියන රම්බල මොකද ආදරේ කලාවට ලෝකෙටත් වඩා කියන්නේ නෑ මට නම් කවදත් ඔයාට නෙමෙයි යන්නේ මගේ මම ගැන කාට හරි එහෙම කියන දවසක් එයිද කියලා ඔයාට දෙන දවස මම කොහොමද මට හැමදෙස්සම හිතන්නේ ඔයා ගැන කියාවි කියලා නේ මේ කියන්නේ මට මට නම් එහෙම එන්නේ ඇයි එන්නේ නැත්තේ එහෙම එන්නේ පිස්සුද ඒ කියන්නේ ඔයා කාටවත් ලෝකෙටත් වඩා ආදරේ කරන්නේ නැද්ද අනේ මේ මොනවලනේ වගේ අහන්නේ එයි නෑ පුඩ කියන්නකෝ ඔයා කැමති නැද්ද මම හැමෝටම ලෝකෙටත් වඩා හැමෝටම ආදරේ කරනවා මට ආදරේ කරන හැමෝටම ආදරේ එහෙම හොඳ නෑ එහෙම හොඳයි මම ඔයාලට කියලා දෙන්න නම් කන හන්ද පටන් ගත්ත කාලේ ඉඳන්ම කවුරු හරි කෙනෙක් ඉන්න බෑර කෙනෙක්ට වඩා විශේෂ අනිත් අයට වඩා තාම නැහැ ගියානිට එහෙම ඕනේ තාම ෂූරිය නේද එහෙම මෙහෙම විශේෂ කරගෙන කොහොමද මේ යන ගමන යන්නේ නේ අනිවාර්යෙන් කවුරුවත් ලං කරගන්න එපා ලං කරගත්තොත් විනාසයි ඒකත් එක්කම මේ හෙමාගෙන් දැන් අහන ප්‍රශ්නයක් තියෙනවා මට දැන් හෙමාල් අපි හැමෝම දන්නේ සෝෂල් මීඩියා වලිනේ TikTok වලේ ලස්සන වීඩියෝස් දාලා අපි හැමෝම ආජය කරන ගත්තනේ මම සෝෂල් මීඩියා පැත්තට TikTok පැත්තට එන්නේ කොයි කාලෙද මම අක්කේ 2021 වගේ තමයි ඒකත් මේ ඒ කියන්නේ මට ඉස්සෙල්ලා මෙහෙම කරලා දාන්න හිතුනේ. ඒ කියන්නේ අපේ ගෙදර කට්ටිය ට්‍රිප් එකක් ගිහිල්ලා ඉඳියා. ඒ කියන්නේ අනුරාධපුරේ ඔය වන්දනා ගමනක් ගිහිල්ලා හිටියා. ඉතින් මං තනියම එදා ගෙදර හිටියේ. ට්‍රිප් එක ගියේ නෑ. නෑ මං ගියේ නෑ. ඒ කියන්නේ මට එදා හවස පන්ති තිබ්බා. මේ ඒකින්ද මං ගියේ නෑ. එදා ඉතින් මට හිතුණා ගිටාර් එක ගත්ත එක්ක නිකන් සින්දුවක් කියලා ඉස්සෙල්ලාම දැන් මේ Facebook එකට අප්ලෝඩ් කළා. ඊට පස්සේ එහෙම ඒකට අර ඒ කියන්නේ පොඩි views ප්‍රමාණයක් ආයි සාමාන්‍ය 100ක් 200ක් විතර බලලා තිබ්බා. ඒ කියන්නේ හැම views යන්න හිතාගෙන නෑ එහෙම නෙමෙයි මං නිකන් අර තනියෙන් හිටපු කම්මැලිකමට වීඩියෝයක් දැම්මා. ඔව් කම්මැලිකමට ඒ වීඩියෝ කර හොඳයි කියලා හිතුන හින්දා මං ඒකට දැම්මා. ඊට පස්සේ ඒකට අර එන කමෙන්ට් views දැක්කාම ඉතින් මට හිතුණා මේක දිගටම ටිකක් කරලා බලන්න ඕන කියලා තව ටිකක්. ඊට පස්සේ එහෙම තමයි ඊට පස්සේ TikTok හදාගත්තා. TikTok ෆෝන් එකට දාගෙන ඇප් එක දාගෙන TikTok වලට අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එකේ හොඳට views ගියාද? ඒක සාමාන්‍ය 1000 ගණනක් විතර තමයි views ඉස්සෙල්ලාම ගියේ. ඊට පස්සේ එහෙම අවුරුදු කොහොමත් ගිය අවුරුද්දේ මුල තමයි කියන්නේ 2024 මුල තමයි සින්දුවක් ඉස්සෙල්ලාම වෛරල් උනේ. එතකම 21 22 23 ඒ අවුරුදු තුනම අවුරුදු තුනම try කරා. සාමාන්‍යයෙන් ඒ කාලය ඇතුළත කොහොමත් කවර්ස් කරන්න ඇති සින්දු 150කට වැඩිය කියලා ඇති. හිමල් මේකත් එක්කම මට අහන්න ඉතින් දැන් අවුරුදු 3ක්ම try කරානේ. අතාරින්න හිතුව නැද්ද ළමයි දැන් views යන්නේ නැති වෙනකොට දැන් අවුරුදු 3ක් කියන්නේ ලොකු කාලයක්. එතකොට ගොඩාක් 150ක් විතර කවර්ස් දාලා තියෙනවා. එතකොට මට මේක ඇති කියලා නවත්තන්න හිතුන්නේ නැද්ද? නැහැ නවත්තන්න හිතුනේ කොහොම හරි කවදා හරි එකක් පත්තු වෙයිනේ කියලා ගියානේ. එහෙම කියලා කියන වෛරල් කරගන්නවමයි කියලා හිතාගෙන තමයි වැඩේ කොහොම හරි කරගෙන ගියේ. කියන්නේ හැම සතියෙම වගේ කව එකක් දානවා කොහොමත්. සතියක් කියලා සතියක් කොහොම හරි ඉතින් හරියනකම්ම දැම්මා. ඒ කියන්නේ එතකම්ම බැලුවේ කොහොමත් 400 500ක් විතර ඒ වගේ තමයි ඉතින් views උපරිම ගියේ. ඊට පස්සේ 2024 මුල වගේ තමයි මොනර කිරිල්ලේ සින්දුව ආවත් එක්කම ඒකට මම කව එකක් කරා. ඒක සාමාන්‍ය කරලා හුඟ TikTok එකේ page adminලා එයාලට සෑහෙන ස්තුතිය කරන්න ඕනේ මේ කියන්නේ my account එකේ දාලා එයාලත් ඉතින් මේ සින්දු දාලා එයාලා repost කරලා එයාලා account වලත් ඒ සින්දු දාලා covers my covers දාලා එයාලා සෑහෙන support එකක් දුන්නා වැඩේ කරගන්න කොහොම හරි මොණ්ඩ කිරිල්ලී සින්දුව
1 මිලියන් වගේ කිට්ටු කරලා ටික්ටොක් එකේ views ගියා. ඒකෙන් තමයි හුඟක් සින්දු ඒ කියන්නේ මේ සින්දුවත් ඒ එක්කම තමයි ජනප්‍රිය වුණේ. දැන් මේ දැන් අවුරුදු 3ක් එක දිගට දානවත් නෙමෙයි වැඩේ. දැන් ඕක වීඩියෝ කරන්න වෙලාවක් හොයා ගන්න ඕනේ. පොඩි මොන හරි එඩිට් මොන හරි කරනවා නම් ඒ දේවල් ටික කරන්නත් ඕනේ. සහ මේව සමහර වෙලාවට සින්දු එකපාරෙන් කියන්න වෙන්නේ නැහනේ. එකපාරට මොන ලස්සනට කියාගෙන පිටිපස්සෙන් බල්ලෙක් පුරන්න ගන්නවා. එහෙම නැත්නම් බස් එකක් මායියෙන් හෝන් එකක් ගහනවා. ඔය වගේ දේවල් ගොඩාක් වෙනවනේ ඔය සිද්ධිය ඇතුලේ. එතකොට දැන් අර ගොඩක් අයට ඇත්තටම කරන්න බැරිද? අර පටන් ගන්නත් පුළුවන් ඉවර කරන්නත් පුළුවන්. ඔය කන්ටිනියු කරන් යන වැඩේනේ කරන්න බැරි. එතකොට දැන් ඔයාට ඇත්තටම මොකද්ද තිබි මොටිවේෂන් එක මේ අවුරුදු 3ක් එක දිගට මේ වීඩියෝ එක දානවා සහ අප්ලෝඩ් කරන කෑල්ල පොඩි පාර්ට් එකක් වෙන්න පුළුවන්. සමහරට තප්පර ගානක පොඩි වීඩියෝ එකක් වෙන්නත් පුළුවන්. හැබැයි වීඩියෝ එක හදන්න ලොකු ගේම් එකක් දෙනවනේ. ඒ මොරාල් එක තියාගත්තේ කොහොමද? නෑ මම මේ වැඩේ කරනවා කියලා. ඒක අර කොහොම හරි අර ඒ කියන්නේ ජනප්‍රිය වෙන්න තිබිච්ච ආසාවට තමයි කියන්නේ මිනිස්සු ෆේමස් වෙන්න ආසයි. ෆේමස් වෙන්න ආසයි. ඒකට තමයි ඉතින් මේ හැමදේම කරන්න මහන්සි වෙන්නේ. කවදා හරි ඉතින් ජනප්‍රිය ගායකයෙක් වෙන්න ආසාවෙන් තමයි හැමදේම කරන්නේ. ඉතින් ඒකට තිබිච්ච චුට්ටක් මෙතික් බාධා කරන. දැන් පළවෙනි අවුරුද්ද දෙක යද්දි හිතුන්නේ හිතේ කොනකින් එන්න හදනවනේ ආනේ මේ වැඩි හරියන්නේ නැහැ. මේ ජනප්‍රියත්වයේ කියන එක මේ පේන තෙක්මාන කියන වැඩක් නෙමෙයි. මම නවත්තලා වෙන වැඩක් බලාගත්තා නම් හොඳයි කියලා එහෙම හිතිලම නැද්ද? ඒ අවුරුදු 3 ඇතුලේ නවත්තන්න හිතුණා සෑහෙන වතාවක්. ඒ කියන්නේ මියුසික් කියන්නේ යන්නෙම නැහනේ. ඒ කියන්නේ දැන් අවුරුදු 3ක්ම කෙරුවා හරි ගියේම නැහැ. ඒ කියන්නේ මේ මැදදී හිතුණා මේක නවත්තලා කියන්නේ කාලය අපරාධනේ. ඒකට මහන්සි වෙන කාලේ එක සින්දුවක් කොහොමද රෙකෝඩ් කරන්න. කියන්නේ අර අයියා කිව්වා වගේ මේ පාර අපේ ගෙදර පාර අයිනෙමයි තියෙන්නේ. ඉතින් හෝන් ගහනවා, බයිසිකල් යනවා, වාහන යනවා. ඉතින් කොහොමත් මුල් කාලේ 20-30 පාරවල් රෙකෝඩ් කරලා තියෙනවා සින්දුව. සීරියස්ලි? ඔව්. ඉතින් දැනටත් එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ කරගන්න ඒ කියන්නේ ශබ්දබද්ද වැඩිනේ පාරයිනේ වුණාම. ඉතින් එහෙම කොහොම හරි ඉතින් අර කොහොම හරි ඒක යවා ගන්න තමයි වමනාව තිබ්බේ. ඒකින්ද ඉතින් අවුරුදු 3ක්ම ඇදගෙන ගියා කොහොම හරි. දැක්ක නේද? දැන් ඔන්න TikTok වීඩියෝ එකක් බාද ලේසියෙන් ඒ වීඩියෝ එක ස්ක්‍රෝල් කරලා අයින් කරන්න එපා. ඒ අය කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඒ වීඩියෝ එක වෙනුවෙන් ලොකු වේට් එකක් දෙනවා. ගොඩක් මහන්සි වෙනවා ඒ නිර්මාණය ඔයගොල්ලන්ට දෙන්න. ඒ නිසාම අපිත් අනිවාර්යෙන් ඒගොල්ලන්ට වෙලාවක් වෙන් කරන්න ඕනේ. ලස්සන TikTok වීඩියෝස් ටිකක් බලන්න. එක පාරට ආදරේ සුවඳක් දැනුණා මදලසක ඇහුවෙන් වගේ පැනුණා ආදරයේ සුලි සුලගේ මා පෙටලින්නේ ඔබේ සොයා හී පහරින් සමුගත්තේ මගේ පන රැක දෙන්නයි හොයා ඉපදින්නේ නැවතත් මා වශයෙන් ඔබේ ආදරේ කවදාවත් ඉඩ නෑ දැන් කඳුලින් වෙන්වන්න නම් ලස්සන TikTok වීඩියෝස් ටිකක් බලලා ආවට පස්සේ චුට්ටක් උන දුරට යන්න තමයි හදන්නේ. දුර පැත්තට. ශ්‍රීමාල් දුරින් ඉන්නේ. අතේ දුරින් නෙමෙයි අතරත් වඩා දුරින් ඉන්නේ. හරි. ශ්‍රීමාල් දැන් ඔයා මේ මියුසික් වලින් ලස්සන ගමනක් යනවනේ. සහ ඉස්සරහට cover songs කරන්න හිතාගෙන ඉන්නවා කිව්වයි. මේ cover songs පැත්තට ඔයා යමු වෙන්න හිතුවේ. මේ සැක්සෆෝන් කියන ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් කවර්ස් ලස්සන කවර්ස් කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් මගේ කියලා දෙයක් කරගන්න කියන්නේ මගේ කියන නමක් හදාගන්න මේකෙන් ඒ කවර්ස් තමයි කරන්න තියෙන්නේ. හරි. ඉතින්
ඒ වගේ ගමනකුත් යන්න හිතාගෙන ඉන්න එකේ අපි යාට ආපහු chance එකක් දෙන්න තමයි ඔන්න හදන්නේ. අප ශ්‍රීමාල්ගේ තවත් ලස්සන සින්දුවක් අහලෙමු. අපිට මේක ඇතුලේ තව අහන්න දේවල් රස විඳින දේවල් ගොඩාක් තිබුණාට අපිට ඔන්න තවත් පුංචි බ්‍රේක් එකකට යන්න සිද්ධ වෙනවා. අපි ඉක්මනට ගිහිල්ලා එන්නම්. මේ තරුණී ටෙලිවිෂන් ඩයරිය අහංකාර හැන්දාව. කඳුළු සලලා දුකම විඳලා මගේම ළඟ ඔබ ඉන්නේති නමුදු පෙරදා ඔබව හැරදා නොසලකා මම යන්නේ
ලං වෙලා ඉන්නති සමුවරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නති මේ තරම් වේදනා ඒ නිසා වෙන්න ඇති පුංචි දෙයටත් රණ්ඩු කරගෙන ඔබව මම හඬ වන්නැති ඉවස ගනු බැරි දෙයම ඔබ වෙන කෙනෙක් අසලට යන්නැති මතු සසරේවත් ඔහුගේ වෙන බව දිවුරලා පවසන්නැති පෙර භවයේ අපි පෙමින් ලං වෙලා ඉන්නැති සමුවරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නැති මේ තරම් වේදනා ඒ නිසා වෙන්න ඇති ඒ කෑල නොකියමුණේ මොකද අර මේ තරම් වේදනා ඒ නිසා වෙන්න ඇති කියලා කියන්නේ අර අපි ඒ ඕන්නේනේ තරහ ගන්න ඕනේ මම හැමතිස්සෙම ඒකට හරි ආසයි සින්දුවා කිරලා පොඩ්ඩ අවස්සන්න එක පොඩ්ඩ දිනවා කීතිය එහෙමනේ මම මොකක්ද අර මේ මොකක්ද හරිලා නෑ, තිබුණේ මේ එහෙම දවස්වල මොකද බූට් එකක්වත් කෑවත් අද බල මාත්‍ර පැත්ති no never කොළඹ පැත්තේ සතිරෙන් වූට් නැත්නම් බදුල්ල පැත්තේ වගේ අපි සුලාගේ පැත්තේ වගේ නැද්ද කොහෙන්වත් නෑ හරි ගමන් නවදානේ මම ඒක තමයි කාලව තියෙන බූට් ඉදරයි හරි ඒක ගමන් ඒකත් එක්ක ඔයගේ ප්‍රශ්නයක් අහන්න අහන්නනේ දැන් කිසි හිමාලය යුනිවර්සිටි යන ගෑල් ළමයි මොකක්ද අනේ ඔයා බෝයි කෙනෙක් කියනකොට බූට් ගැන කතා කළාම ඔළුවත් මොකක්ද කැම්පස් වල කොල්ලෙක් නේම දැන් අර කැම්පස් එකේ යාළුවන්ගෙන් ලැබෙන සපෝට් එක කොහොමද මේ සින්දු වලින් යන මියුසික් වලින් පැත්තෙන් ඉස්සරහට යන්න කැම්පස් එකේ යාළුවන්ගෙන් ලොකු සපෝට් එකක් හම්බෙන කියන සින්දුවක් කරලා කියන කව එකක් කරලා එළියට ඒක දැම්මහම ෂෙයා කරලා එයාලගේ ස්ටේටස් වලත් දාලා ගෲප් වලට ෂෙයා කරලා කැම්පස් එකේ ඉන්න ගමන් කියව ගන්න දේවල් සින්දුවක් කියමු කියලා ෆ්‍රී ටයිම් එකක් කම කියනවා එහෙමත් කියන අවස්ථා තියෙනවා ලොකු සපෝට් එකක් දෙනවා ඉතින් එයාලත් මම ඉතින් කැම්පස් එකට තාම අලුත් ගිහිල්ලා තාම අපි ඉහළ මාස 7ක් විතර තමයි වෙන්නේ ඒ කාලය ඇතුළත ඉතින් එයාලගේ ලොකු සපෝට් එකක් හම්බුණා මගේ මේ වැඩේට හරි ස්ට්‍රීමල් මට වගේ මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා කලින් සින්දුවකුත් අම්මා වෙනුවෙන්ම ප්ලේ කරපු හින්දා මට හිතුණා අම්මට හරි ආදරෙයි කියලා අනිවාර්යයෙන් ඔයාගේ ජීවිතේ මේ අම්මගෙන් ලැබිච්ච හොඳම අවවාදය මොකක්ද ඒවට අර හොඳටම මතක හින්න දේ අම්මා කියපු කිසි දෙයක් අතාරින්න එපා කිසි දෙයක් අතාරින්න එපා ඒ නිසාද මෙච්චර කල් මෙහෙම අල්ලන් යන්නේ අනිවාර්යයෙන්ම හරි එහෙනම් කිසිම දෙයක් අතාරින්න නැතුව හැම දෙයක්ම හරි ආසාවෙන් අල්ලගෙන යන ශ්‍රීමාල්ගේ වුණ තවත් ලස්සන සින්දුවක් අපි අහන්න තමයි හදන්නේ සැක්සෆෝන් එක රෙඩි වෙලා ඉන්නවා අපි වෙනුවෙන් මේ සින්දුව දෙන්න අපි සින්දුව අහලා
අපේ හමුවීම් වෙන්වීම් කොහොම වුණත් අර හැම හමුවීමක්ම ආදරණීය කරගන්න කියනවනේ කියන්නේ. ඒ නිසා අපි හම්බෙන හැම කෙනෙක්ම එක හොඳට කිනා වෙලා කතා කරන්න ඕනේ. කොහොම ඔරවන් ඉඳලා හරියන්නේ නැහැ. මොකක්ද අරද මගේ මූණේ මොකක් හරි පේනවද? නෑ පොඩ්ඩක් පේනවා මගේ නේ. හේර් ස්ටයිල් එක මම මොකක්ද? අර වලස් ගතියක් පේනවා. වලස් ගා. වෙන ගතියක් මොකද පේන්නේ? හොඳට වලස් ගතියක් පේනවා. ශ්‍රීමාල්ගේ පැත්තට හැරෙනවද හේමාල්ගේ පැත්තට හැරෙනවද? කොයි පැත්තටද හැරෙන්නේ? හේමාගෙන් හම්බ ප්‍රශ්න. හේමාල් ළඟ ඉඳන් හේමාල් හරහා ශ්‍රීමාල්ට ඔව් යන්නේ. හේමාල් හරහා ශ්‍රීමාල් හරහා ඕනකට හරිය. හරි. හරි. හේමාගෙන් අහන්නත් මම ප්‍රශ්න. අහන්න. දැන් හේමාල් හරි අහිංසක ප්‍රේම ළමයෙක්. අයියනේ හැමදෙස්සම අහිංසක ඉන්නකදී අහිංසක දැන් ඔයා දරුණුයිනේ මෙයා අහිංසකයිනේ අගේ කරන්න බෑ. ජෙලස්. ඔයාට දැන් මියුසික් කරනවා මියුසික් වලින් අර ගොඩාක් හීන ඇතිනේ එහෙම. දැන් ඔයා මියුසික් වලින් හැබෑ කරගන්න කැමති ලොකුම හීනේ මොකක්ද? ලොකුම හීනේ ඉතින් මං ඉස්සෙල්ලා කිව්වත් වගේ මටම කියලා ඔරිජිනල්ස් ගොඩක් කරලා කියන්නේ මගේම සින්දුවක් කරලා මගේදී ඔරිජිනල් එකක් කරන්න අයිඩියා එකක් නෑ. මං ලියලා මම මෙලඩි දාලා එහෙම මං සින්දුව හදපු එකක් තියෙනවා. තාම ඒක ටික ටික මං ඉතින් වෙනස් කරලා තාම ඉතින් අත්හදා බලන ගමන් ඉන්නේ තාම. ඒකත් කරන්න හිතාගෙන ඉන්න. මොන පැත්තට බර සින්දුවක්ද? ආදරයද විරහවද කොහෙට යන එකද? විරහ ගීතයක් වගේ. විරහට චුට්ටක් නැඹුරු වෙලා ඒ හේමාගේ වොයිස් එක පොඩ්ඩක් ගැලපෙනවා නේ. හරියට. විරහව විඳලා තියෙන හින්දාද? නැද්ද? විඳලා නෑ අනේ ළමයා මොකද්ද? ගානේ තැත්තේ පනින්නේ නැද්ද? කොල්ලෝගේ අමාරු දාන්නේ මගේ හරි. ඒක ඉතින් මට හිතුනේ කියන්නේ මගේ හඬින් කියන්නේ මං ලයිව් එකකින් තමයි ඒක දැනගත්තේ. කියන්නේ ගොඩක් කට්ටිය එනවනේ ඒකට. ඒකට යාලා කැමති මගේ හඬත් එක්ක ඒ වගේ සින්දු අහන්න. ඒකයි තමයි මම ඒක හින්දා තමයි මං මේ ගොඩක් ඒ සින්දු කියන්න මේ පටන් ගත්තේ. එමයි මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න ඒ පැත්ත ඉගෙන ගන්න ඒ පැය සයිඩ් එකට යන්න අයිඩියා එකක් නැද්ද ඔයාට? ඒ පැත්තටත් ආසාවක් තියෙනවා. ඉස්සරහට බලමු නේද? ඉස්සරහට බලමු. ශ්‍රීමාල් හරි දැන් හේමාල් හරහා ගියා ශ්‍රීමාල්. අවුලක් නැහැ තරහ නැහැ. හරි. මට මේ ශ්‍රීමාල්ගෙන් අහන්න හිතුණා මේ ගොඩක්ම අතරම ඔය සැක්සෆෝන් ප්ලේ කරන අයට ඔය ආවේනික ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා. ගොඩක් අය අඳින්නෙම ඔය විදිහට තමයි. එතකොට ඒ ගැලපෙන විදිහටම ශ්‍රීමාල් අදත් ඒ ඩ්‍රෙස් කෝඩ් එක මම දැන් ඇවිල්ලා තියෙනනේ. ඇයි එහෙම අඳින්නේ? මොකද ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකට ගැලපෙන විදිහටද එහෙම නැත්නම් ඒ ෆන්ක්ෂන් එකට හරියන විදිහට ඔය ඩ්‍රෙස් කෝඩ් එකම ඩිසයින් කරලා තියෙනවා. මේක දැන් වෙන රටවල ගත්තොත් එහෙම මේ ඩ්‍රෙස් කෝඩ් එක ඒක ගොඩක් කට්ටිය අඳිනවා. හැබැයි ලංකාවේ ගත්තොත් එක එක විදිහේ ඇඳුම් තමයි මම දැකලා තියෙන්නේ. කියන්නේ ෆන්ක්ෂන් එකකට ඇර කව එකක් හරි මොනවා හරි කරනවා නම් එකේ විවිධාකාර ඇඳුම් තමයි කට්ටිය අඳින්නේ. මට ඕනුනේ දැන් අපි සාමාන්‍යයෙන් 100ක් ගත්තොත් එහෙම 100කට නම කියන දේ මතක තියෙන්නේ 10කට විතර වගේ තමයි. ශ්‍රීමාල් කියන නම මතක තියෙන 10 දෙනෙක්ට 15කට 20කට මතක තියෙන්නේ. හැමෝටම මතක තියෙන්නේ නැහැ ඔබ. මට ඕනුනේ ශ්‍රීමාල් කියන කැරක්ටර් එකක් හදන්න. දැක්ක ගමන් නම කෙසේ වෙතත් අර ඉමේජ් එකෙන් මෙයා තමයි ලංකාවේ සැක්සෆෝන් ප්ලේ කරන්න මෙයා තමා කියන කැරක්ටර් එක හදන්න තමයි මට ඕනේ. සැක්සෆෝන් එක කිව්ව ශ්‍රීමාල්ල මතක් වෙනවා. අනිවාර්යයෙන්ම. කවදද හරි දවසක ලංකාවේ ඒ නම හදන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඒ නම ඒකට තමයි මම මගේ කියන ඒ කියන්නේ ශ්‍රීමාල් කියන ඉමේජ් එක හදන්න තමයි මම මේ විදිහටම මේ මගේ ඩ්‍රෙස් එක මේ විදිහට කන්ටිනියු කරන්නේ. හරි. ඒකත් එක්කම දැන් මේ ඔයත් සෝෂල් මීඩියා නිසානේ අපි මෙතෙන්ට එක්කන් එන්නේ. කොහොමද සෝෂල් මීඩියා වැඩේ පටන් ගත්තේ? මම මීට අවුරුද්දකට විතර කලින් තමයි සෝෂල් මීඩියා පටන් ගන්නෙ. හැබැයි හේමල් කිව්වා වගේ මමත් වීඩියෝස් දැනට 80ක් විතර වගේ දාලා තියෙනවා. මගේ වීඩියෝ 50ක් 60ක් විතර යනකම් views 500යි 1000යි 1500යි එහෙම තිබ්බේ. අතරියේ නෑ කොහොම හරි ගමනක් යන්න ඒක මේව කරගත්තා. අම්මත් අතරින් එපා කියලා. අනිවාර්යෙන්ම. ඒක හින්දා ඒක දිගට කරගෙන යන අවස්ථාවේදී මම මගේ ටික්ටොක් එකේ නම් මං හිතන්නේ මගේ මුලින්ම වෛරල් වුණේ කඳුලිතින් සමාගම් ගීතය. ඒකෙන් පස්සේ මට ඒ සින්දු 50ක් විතර යනකම් ෆලෝවර්ස්ලා හිටියෙත් 200ක් 300ක් විතර වගේ. ඒත් අතෑරියේ නෑ. අතෑරියේ නෑ. ඊට පස්සේ කොහොම හරි ඒ සින්දුවෙන් පස්සේ මට ෆලෝවර්ස්ලා වැඩි වුණා, එන්න වැඩි වුණා. දැන් මගේ හැම වීඩියෝ එකකටම ලක්ෂ පැනලා ලක්ෂ 5 1 මිලියන් යන වීඩියෝස් තියෙනවා. දැන් ඉතින් ගමන යන බලාපොරොත්තු වෙනවා මේ. අනිවාර්යෙන්. අතාරින් නැතුව අල්ලන් හිටියොත් නේ කවදා හරි දවසක පත්තු වෙන දේත් පත්තු වෙන්නේ. ඒ නිසා දෙයක් කරන්න හිතාගෙන ඉන්නවනම් සහ කරන ගමන් ඉන්නවනම් ඒ දේ අතාරින් නැතුව දිනනකම් ඉස්සරහට යන්න. අපි තවත් පුංචි බ්‍රේක් එකකට ඉක්මනට ගිහිල්ලා එන්නම්. මේ තාරුණේ ටෙලිවිෂන් ඩයරිය අහංකාර හැන්දාව.
හරි ඉතින් ඔන්න ශ්‍රීමාල්ගේ සැක්සෆෝන් එක හරහා අප්පු හේමල්ගේ පැත්තට ඉන්න තමයි හදන්නේ. හරිද කිය හරි හේමල් දැන් මේ ඔයා මියුසික් වලින් ගායකයෙක් විදිහට ඉස්සරහට යන්න ආසාව තියෙන්නේ. මේ වෙද්දිත් ෆීල්ඩ් එකේ ගායකයෝ ලොකු පිරිසක් ඉන්නවනේ. එතකොට ඔයා සමහර විට අනුකරණය කරන කෙනෙක් හරි එහෙම නැත්නම් බලාගෙන හැදෙන කෙනෙක් හරි එහෙම කවුරු හරි කෙනෙක් දැනට ඉන්නවද මම මේ වගේ වෙනවා එහෙම නැත්නම් මම මෙයාගේ පස්සේ යනවා කියලා කවුරු හරි ඔයා හැදෙන කෙනෙක් ඉන්නවද මම මෙහෙම තමයි හැදෙන්නේ කියලා. ඒක ෆලෝ කරන කැරක්ටර් එක. එහෙම නෑ ඇත්තටම හැම කෙනාගේම වගේ සින්දු අහනවා. ඒ කියන්නේ මං කියන්නේ එක විදිහකට නෙමෙයි අර හැම විදිහම සින්දු කියන්න කැමති. ඒක හින්දා එහෙම කෙනෙක් තෝරගෙන නෑ. මම අර වෙනස් දෙයක් කරන්න තමයි මට හැම කෙනාගේම දේවල් අරගෙන ඔයා තනියෙන් හැදෙන්න තමයි. හැම කෙනාගේම සින්දු අහලා හැම කෙනාගේම මේ සින්දුත් කියනවා. හිමාල් වෙන්න තමයි හදන්නේ වෙන කාරුවත් වගේ වෙන්නේ නෙවෙයි. හැබැයි හේමල් ආසම ගායකයෙක් වද කියලා හිතේ. මං ආසම ප්‍රගීත් අයියගේ සින්දු වලට ආසයි. ප්‍රගීත් පෙරේරා අයියගේ. අශාන් ප්‍රනාන්දු එයාගේ සින්දු වලටත් ආසයි ගොඩක්. මං හුඟක් කියන්නේ මගෙන් කට්ටිය ඉල්ලන්නේ ප්‍රගීත් අයියගේ සින්දු ඉල්ලනවා. හරි. එතකොට හිමාල් දැන් ඔයා වැඩ දැන් අර සංගීත ප්‍රසංග ගත්තත් තියෙනනේ මේ එලිමහන් අවුට්ඩෝ ඉන්ඩෝ දෙකම තියෙනවානේ. එතකොට ඔයා වැඩිපුර කැමති මේ අවුට්ඩෝ කොන්සර්ට්ස් වලද ඉන්ඩෝ කොන්සර්ට්ස් වලද? මං කැමති අවුට්ඩෝ. අවුට්ඩෝ ඇයි ඒ වෙනස? එනර්ජිටික් වගේ හිතෙනවා. ඔව් ඒක වයිබ් එකක් තියෙනවා. මං කැමති අර ඒ පැත්තට. හරිද? ශ්‍රීමාල් දැන් මේ අර හැමෝටම ජීවිතේ තියෙනනේ ආසාව. අපි හීන පස්සේ ඇත්තටම දුවන අපි මෙන්න මේ කාලට මෙහෙම දේවල් කරනවා ඔය ටික පස්සේ අපි ඇත්තටම දුවන්නේ කොහොම වුණත් අපි අර සතුටු වෙන්නේ ඒ දේවල් ටික බලලා අපිට මේ දේවල් හම්බුණානේ කියලා. එතකොට ඔයාගේ ජීවිතේ දැන් ඇත්තටම රිස්ක් එකක් අරගෙන මියුසික් තෝරගෙන අම්මා කිව්ව හින්දා දේවල් අතාරින්න නැතුව ඔයා ලස්සනට ගමන ප්ලෑන් කරලා තියෙනවනේ. එතකොට ඔයාගේ මේ ගමන අවසානයේ තියෙන හීනේ මොකක්ද? ශ්‍රීමාල් කියන්නේ මොන වගේ තැනකට යන්නද ඔයාගේ අදහස තියෙන්නේ? ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. මම හිතාගෙන ඉන්නේ කියන්නේ මගේ බලාපොරොත්තුව තියෙන්නේ ලංකාවේ සියලුම දෙනා දන්න හැමෝම ආදරය කරන සැක්සෆෝන් වාදකයෙක් කෙනෙක් තමයි. සැක්සෆෝන් වාදකයෙක්. සැක්සෆෝන් එකම තමයි ඉස්සරහට එන්නේ. ජීවිතේ වගේ තමයි. ජීවිතේ වගේ. එතකොට දැන් මේ අර තනකදී අර සමහර වෙලාවල්දී අපිට මේ සමහර අත්හැරීම් කරන්න සිද්ධ වෙනවනේ. ශ්‍රීමාල්ට කවදා හරි දවසක සැක්සෆෝන් එක හින්දා වෙන්න පුළුවන් මියුසික් හින්දා වෙන්න පුළුවන් අතාරින්න සිද්ධ වෙච්ච දේවල් තියෙනවද? එහෙමනම් වාසනාවට වෙලා නැහැ. අතහරින්න සිද්ධ වුණොත් ඒකත් දෙපාරක් හිතන්නේ මම එහෙම වුණොත් ඒ වගේ දෙයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මම කියන්නේ මට මගේ ළඟින් තියෙන හැමදේම හැම කෙනාම මට මේකට උදව් කරන කට්ටිය හින්දා මම හිතනවා එහෙම දෙයක් වෙන එකක් නැති වෙන්නේ. හැමෝම ආරක්ෂා කරගෙන මේ ගමන යන්න තමයි ඕනකම තියෙන්නේ නේ. හරි. හේමල් මේ දැන් ඔයාටත් දැන් මියුසික් වලින් ඉස්සරහට යන නෙවුමනාව තියෙන්නේ. මියුසික් වලින් එහා ප්‍රශ්නයක් අහනවා. කමක් නැද්ද දන්නේ. දැන් මේ ලෝකෙ මියුසික් කියලා දෙයක් නැහැ. හරිද? එහෙම දෙයක් නැහැ. ඇත්තටම නෑ මොකුත්. හරිද? එහෙම නොතිබුණා නම් හේමල් මොනවා කරයිද? ඒකට උත්තර දෙන්න අමාරුයි ටික. අමාරුනේ මියුසික් නොතිබුණා සමහරට හේමල් මියුසික් හොයාගන්න. එතකොට බලමු නේද? අනිවාර්යයෙන් මියුසික් වලට ආදරේ කරන්න ඉඩ තියෙනවා ඉතින් මියුසික් නැතුව. වෙන මොන හරි දෙයක් කරයිනේ. ඔව් මියුසික් නොතිබුණා. කමක් නැහැ. ඉතින් කොහොම හරි මේ විදිහට මියුසික් වලට ආදරය කරොත් තමයි අත්‍තරම මියුසික් වලින් ඉස්සරහට යන්න පුළුවන්. මියුසික් විතරක් නෙමෙයි මොන දෙයකටත් අපි හරියට ආදරය කරොත් අපිට දේවල් වලින් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් අපේ TikTok platform එකෙත් ඉන්න එක එක විදිහට දක්ෂතා තියෙන එක එක දේවල් වලට ආදරය කරන අය. ඒ අය ගැනත් අපි ඉක්මනට බලමු. Over the
වුණත් ඉතින් අපි ආස අපි මවන හීන ඇත්තක් කරගෙන ඉතින් ඒ හීන පස්සේ යන ගමනේදී ඉතින් උන්න අහංකාර හැන්දයට අපිට ලස්සන දක්ෂතා තියෙන දෙන්නෙක් හොයාගන්න පුළුවන් වුණා. කොහොම වුණත් ගෙවිච්ච පෑ දෙකක වෙලාවෙන් පස්සේ මේ අපිට අන්තිමට තියෙන ප්‍රශ්නයක් අහන්න දෙන්න කියලා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ ගහන්න බාර කරනවා දෙවෙනි ප්‍රශ්නේ මම අහන්න. හිමාල්ගෙන් අහන්නනේ පළවෙනි ප්‍රශ්නේ. කිසියම් හිමාල් දැන් ආද අහංකාර හැන්දාවට ඇවිල්ලා ඉන්නා. ඒ වගේම වාගේ දක්ෂතාලාවේ හැමෝටම පෙන්න chance එක හම්බුණානේ. ආට අහංකාර හැන්දාව ප්‍රෝග්‍රෑම් එක ගැන අද ලැබිච්ච අවස්ථාව ගැන ආට මොකද කියන්නේ? මාත් ඒ කියන්නේ මටත් ලොකු ආසාවක් තිබ්බ මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක බලනවා TikTok එකකින් දකිනවා Facebook එකකින් දකිනවා. ගොඩක් ආසාවක් තිබ්බා මටත් මේකට එන්න. ඉතින් ඒකට ගොඩක් සතුටුයි අද ඇවිල්ලා මේ විදියට මට අවස්ථාවක් හම්බෙච්ච එක ගැන. ඉතින් TikTok එකේ වෙන්න පුළුවන්. කියන්නේ සෝෂල් මීඩියා වල ඉන්න කියන්නේ දක්ෂතා තියෙන සින්දු කියන්න පුළුවන් එක එක විවිධ හැකියා තියෙන කට්ටියට ඉතින් හොඳ අවස්ථාවක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඉතින් ගොඩක් ස්තුතියි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවට ස්වර්ණවාහිනී එකටත් ඔයාලා දෙන්නටත් thank you very much. කාර්ය මණ්ඩලයේ හැමෝටමත් ගොඩක් ස්තුතියි. ශ්‍රීමාල් අද දවසේ ගොඩක් දේවල් කතා කරා. ඔයාගේ ටැලන්ට් එක අපිට පෙන්වන්න පුළුවන් වුණා. මොකද හිතන්නේ අද දවසේ ගැන සහ ප්‍රෝග්‍රෑම් එක ගැන? මුලින්ම මම ස්වර්ණවාහිනී කාර්ය මණ්ඩලයට සහ ඔබ දෙපළට මම ස්තුතිවන්ත වෙනවා මාව මෙතෙන්ට අද ගෙනාවට. මට චූටි දෙයක් අමතක වුණා ඒ ගැන. කලින් මේ ප්‍රෝග්‍රෑම් එකට මාව තාරකයියා. තාරකයියා තමයි මට මේ සැක්සෆෝන් ජීවිතේ මුලින්ම පාර කපලා දුන්නේ එයා තමයි. එයාට thank you. එයා මේ ප්‍රෝග්‍රෑම් එක ප්ලේ කරන දවසේ මමත් හිතාගත්තා කවදක හරි දවසක උතෙන්ට ගිහිල්ලා ওই විදිහට ප්ලේ කරනවා කියලා. ඒ ලැබිච්ච අවස්ථාවට thank you. තව මේ වගේ දක්ෂතා තියෙන ගොඩක් කට්ටිය ඉන්නවා මේ ලංකාවේ එළියට එන්න විදියක් නැතුව. ස්වර්ණවාහිනී ආයතනයට ගොඩක් ස්තුතියි. ඒ වගේ සැඟවිච්ච තරු මේ විදිහට එළියට ගෙන්න මේ වගේ වැඩසටහනක් කරනකොට බොහොම ස්තුතියි ස්වර්ණවාහිනී ආයතනයට සහ ඔබ දෙපළට. thank you very much. වචන ඇතුළේ තියෙන සතුට අපිට හැද්ද අපිට හරි සතුටුයි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට මෙච්චර දේවල් කරන්න පුළුවන් වුණානේ කියලා. ඉතින් අපි දෙන්නටම thank you කරනවා අද දවසේ අහංකාර හැන්දෑව ලස්සන කරන්න අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඔහොම තමයි අද ප්‍රෝග්‍රෑම් එක ගෙවිලා යන්නේ. හැබැයි අපිට අද ලස්සන වැඩක් කරන්න තියෙනවා. දැන් මෙච්චර වෙලා දෙන්න වෙන වෙනම සින්දු ප්ලේ කරාට දෙන්නම එකතු වෙලා අන්තිම සින්දුව එකට ප්ලේ කරන්න තමයි හදන්නේ. සින්දුවත් එක්ක අපි අදට සමු ගන්නවා. අපි ගිහිල්ලා එන්නම් මේ තාරුණ්‍ය ටෙලිවිෂන් ඩයරිය අහංකාර හැන්දෑව.